ඊයේ දිනේදී මිරටින් කොවිඩ් ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම ආසාදිතයන් අතර එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි සිව් දෙනෙක්, කුවේට් සිට පැමිණි 30 දෙනෙක්, කටාර් සිට පැමිණි අයෙකු සහ ඉන්දියානු ජාතික නාවිකයෙකු සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ සමග සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3270. මෙවැනි කාලයක් 2021-2022 වසරවලදී අප පසු කළා ඔබට මතක ඇති. මේ ආකාරයෙන් නැවතත් නව කොවිඩ් වෛරස් තත්ත්වයක් ලංකාවේ මේ දිනවල පවතින බවටත් එම තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් දැනුවත් කරමින් පණිවිඩයක් බොහෝ දෙනෙක් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්. මේ දැනුවත් කිරීම පෙනහළු විශේෂඥ වෛද්‍ය රිටේෂ් කුමාර් සිදු කළ එකක් බවටයි එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. ඇත්තටම ලංකාවේ මේ දිනවල එවැනි කොවිඩ් වෛරස් තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් තිබෙනවද? ෆැක්ට්ප්ලස් අපි මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කළා. මෙරට සෞඛ්‍ය අංශය විසින් මෙවැනි වාතාවරණයක් මෙරට පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මහජනතාව දැනුවත් කරන නමුත් එවැනි කිසිදු දැනුවත් කිරීමක් සිදු කර තිබුණේ නැහැ. එමෙන්ම කොවිඩ් තත්ත්වයක් පවතින බවට කිසිදු මාධ්‍ය වාර්තාවක් කිරීමක් හෝ නොතිබුණු බැවින් අප මේ පිළිබඳ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවගෙන් විමසීමක් කළා. වෛද්‍යවරයා සඳහන් කළේ අවසන් වරට ව්‍යාප්ත වූ කොවිඩ් වෛරස් ප්‍රභේදයේ වඩා දරුණු එකක් නොවන බවත් ලෝකයේ රටවල් එන්නත් කරන්නට බොහෝ සෙයින් යොමු වූ නිසාවෙන් මෙම තත්ත්වය පාලනය කරගත හැකි වූ බවයි. එනමුත් දරුණු නොවන කොවිඩ් වෛරස් ප්‍රභේදයක් වර්තමානයේද චීනය, සිංගප්පූරුව වැනි ඇතැම් රටවල වරින් වර ව්‍යාප්ත වීමේ තත්ත්වයක් දැකගත හැකි. නමුත් වර්තමානයේ ලංකාවේ එවැනි තත්ත්වයක් නොමැති බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. කෙසේ වෙතත් මේ දිනවල වැසි කාලගුණික තත්ත්වයේ හේතුවෙන් ලංකාවේ ඩෙන්ගු, චිකන්ගුන්යා වැනි තත්ත්වයන් දැකගත හැකි බවයි වෛද්‍යවරයා සඳහන් කළේ. ලෝකයේ මේ දිනවල කොවිඩ් වෛරස් තත්ත්වයේ පැතිර යාමේ රැල්ලක් පවතිනවාද යන්න පිළිබඳ අප සොයා බැලූ අතර විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ හොංකොන්, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන අග්නිදිග ආසියාවේ සමහර ප්‍රදේශ හරහා COVID-19 නව රැල්ලක් පැතිර යමින් තිබෙන අතර එම රටවල ආසාදනවල සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වන බවයි. එනමුත් අධි අවදානම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න එන්නත් කරන ලද පුද්ගලයන් සඳහා වත්මන් COVID-19 රැල්ල ඊර්තුමය උඩ පැතිරීමකට සමාන තත්ත්වයක් බවත් එය දරුණු තත්ත්වයක් නොවන බවත් විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරලා තිබුණා. එසේනම් ලංකාවේ පැතිර යන මේ සමාජ මාධ්‍ය සටහන් මොනවාද? ෆැක්ට්ප්ලස් අපි ඒ පිළිබඳත් සොයා බැලීමක් සිදු කළා. ඒ අනුව මීට වසර 4කට පෙර එනම් කොවිඩ් වසංගත සමයේ මුල්වරට හුවමාරු වූ සටහන් පෙළක් නැවතත් හුවමාරු වන බව අපට පෙනී ගියා. 2021 වසරේ මෙන්ම මේ වසරේදී හුවමාරු වන මෙම පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් හුවමාරු වූ පණිවිඩයක් පරිවර්තනයක් බව අප වැඩිදුර කළ සොයා බැලීමේදී තහවුරු වුණා. ඒ අනුව මෙම පණිවිඩය 2021 වසරේදී වෙනත් රටවල පිරිසක් විසින්ද සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළ කර ඇති ආකාරය අපට දැකගත හැකි විය. මෙම පණිවිඩය වෛද්‍ය රිටේෂ් කුමාර් නම් පෙනහළු විශේෂඥයෙකුගේ ගිණුමකින් උපුටා ගැනීමෙන් එම අවධියේදී බොහෝ දෙනා හුවමාරු කරගෙන ඇති නමුත් එම පණිවිඩයට අදාළ වෛද්‍යවරයාගේ ගිණුම වර්තමානයේ දැකගත නොහැකි. ඒ අනුව මේ දිනවල කොවිඩ් වෛරස් තත්ත්වය මෙරට පවතින බවට හුවමාරු වන පණිවිඩය මීට වසර 4කට පෙර එනම් 2021 වසරේ කොවිඩ් මුල් සමයේ හුවමාරු වූ පණිවිඩයක් වන අතර එය නැවතත් හුවමාරු වන බව පෙනී යනවා.